හෙලෝ ගයිස් ඉතින් අද වීඩියෝ එක අපේ වෙසක් දවස්වල මොනවද කරේ කියලා. මේ වගේ ප්ලාස්ටික් කූඩු කඩෙන් ගෙනල්ලා අපි ගෙදර කට්ටිය ඔක්කොම එකතු වෙලා වෙසක් කූඩු වැලෙව්වා. කොමල් එකතු වෙලා මේ සැරේ වෙසක් කූඩු වැලෙව්වා. ඉතින් වෙසක් කූඩු වල ඉවර වෙලා ඉතින් මේක ඇත්තටම සාමූහික ප්‍රොජෙක්ට් එකක්. වෙසක් කියන එක හැමෝම එකතු වෙලා සරසනවා, වෙසක් කූඩු දානවා, ලයිට් දානවා, හැමදේම. ඉතින් ඊට පස්සේ අපි වෙසක් දවසේ දන්සල් වලට ගියා. ඉතින් මේ තියෙන්නේ මම ගියපු දන්සල් වලින් ටිකක්. ඉතින් ඊට පස්සේ මේ විදිහට අපිට තොරණක් විවෘත කරනවත් බලන්න ලැබුණා. මාර ලස්සන තොරන්. ඉතින් ඊයසේ තවත් දන්සල් තින්නවයි විදිහට තමයි අපි දෙන්න බයික් එකේ ගියේ. ඉතින් තවත් දන්සල්. ඉතින් මාතරත් තිබුණා මෙන්න මේ වගේ ඩයලොග් එකේ ඉවෙන්ට් එකක්. ඉතින් අපි ඒකටත් ගියා. ඉතින් මේ තියෙන තවත් තොරන් අපි බලපු හැමතැනම පාර පුරාම වෙසක් කූඩු දාලා ලයිට් දාලා ලස්සනට සරසලා තිබුණා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි මේ වගේ දේවල් බලන්න ලැබිච්ච එක ගැන. ඉතින් මගේ හස්බන්ඩ්ටත් ග්‍රේට්ෆුල් මේ අවස්ථාවේ. මොකද එයා තමයි මාව එක්කගෙන ගියේ. ඉතින් ඊට අමතරව අපි ගෙදර මෙන්න මේ වගේ පහන් වැඩක් දැම්මා. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර රැට තිබ්බ විදිය කූඩු වෙල්ලුවට පස්සේ. ඉතින් අපේ අම්මයි නංගි භක්ති ගීත කියන වීඩියෝ එකක් තමයි මේ. ඉතින් මේ ඉන්නේ අපේ තාත්තා එනවස් කරන්න ගිහිල්ලා. ඉතින් ඊට පස්සේ අපි අටවිසි බුදුරජාණන් වහන්සේට ආෂ්ට පාන පූජාවක් කරා. ඉතින් මේ තියෙන්නේ ඒක මග විතරක් නෙමෙයි මගේ කතෝලික හස්බන්ඩ්ත් ඒකට සම්බන්ධ වුණා. ඇත්තට මේකට මට ගොඩක් සතුටුයි. එයා තමයි මේක ගොඩක් දුර ඉඳන් පෙරහැරේ අරගෙන ආවේ. ඉතින් ඕවා තමයි මේ පරවෙසක් වලට කරේ. හැමෝටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. බයි.